ආයු බොහෝ වේවා. සියලු සිතුම් පැතුම් මිටුවන යහපත් සුබම සුබ ජූලි මාසයක්ම වේවා කියලා එක සිතින්ම අපි ඔබට සුබ පතනවා පළමු කොටම. ඉතින් දේශීය වගේම විදේශගතව සිටින අපේ සියලු සහෘද හිතවතුනි. අද අපි කතා කරන්නේ 2025 ජූලි මාසයේ තුලා ලග්න හිමි ඔබේ මාසික පලාපල විස්තරය ගැන. ඉතින් ඒ වගේම අපේ පුංචි ඉල්ලීමකුත් තියෙනවා අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න. ඔබේ වටිනා අදහස් අපට කමෙන්ට් කරන්න. ඔබේ වටිනා අදහස් වලට අපි බොහොමත්ම ගරු කරනවා. ඉතින් එහෙමනම් අපි බලමු 2025 ජූලි මාසයේ තුලා ලග්න හිමි ඔබට මොන වගේ පලාපල ඇති කරයිද කියලා. ඔබේ මාසික කේන්ද්‍ර සටහනට අනුව ඔබේ සමවන රාශියේ රවි ග්‍රහයා ඒ වගේම ගුරු ග්‍රහයා රැඳී සිටිනවා. ඒ නිසා ඔබට කීර්තිය වගේම හැකියාවත් වැඩි වෙනවා. ඒ වගේම රැකියා ජීවිතයේදී මුදල් සම්බන්ධව කතා කරනවා නම් තුලා ලග්න හිමි ඔබට ජූලි මාසයේදී නිසකෝම වගේ ලොකු ලාභයක් ලැබෙන්න ඉඩකඩක් පෙන්වුම් කරනවා. අපි ඒ ගැන විස්තර ඇතුව කතා කරනවා මේ වීඩියෝ එකේදී. රාහු ග්‍රහයා ඔබේ 5 වෙනි රාශියේ පිහිටලා තියෙනවා. සෙනසුරු ග්‍රහයා 6 වන රාශියේ පිහිටලා තියෙනවා. අඟහරු ඒ වගේම සෙනසුරු කියන ග්‍රහය දෙන්න අතරේ ෂඩාෂ්ටක යෝගයක් නිර්මාණය වෙනවා ජූලි මාසයේදී තුලා ලග්න හිමි ඔබේ මාසික කේන්ද්‍ර සටහනේ. මොකද අඟහරු ඔබේ 11 වන රාශියේ රැඳී සිටින නිසා. අඟහරු ඒ වගේම කේතු ග්‍රහ සංයෝගය ඔබේ 11 වන රාශියේ ලාභ ස්ථානයේ පිහිටලා තියෙනවා. ඉතින් මෙන්න මේ ග්‍රහ පිහිටීම් නිසා ඔබට සිද්ධ වෙන්නේ මොනවද කියලා අපි කතා කරලා බලමු. එහෙමනම් ජූලි මාසයේදී මෙන්න මේ දේ අපිට කියන්න පුළුවන්. තුලා ලග්න හිමියන්ගේ ජීවිතයේ ඇතිවන ඕනෑම ප්‍රශ්නයක් බැලුවහම සෞඛ්‍යයට සම්බන්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. සිකුරු ග්‍රහයා ඔබේ 8 වන රාශියේ සිටින නිසා. සිකුරු 8 වැන්නේ ගමන් කළාට දෝෂයෙන් පීඩා විඳීමක් නැති බව කියන්න ඕන. ඒත් මතක තියාගන්න සිකුරු ග්‍රහයා 8 වන රාශියේ තැන්පත් වෙලා ඉන්න සෑම අවස්ථාවකදීම ඔබේ හම ආශ්‍රිත ගැටලු වගේම ඇස් ආශ්‍රිත ගැටලු, දත් ආශ්‍රිත ගැටලු පැන නගින්න ඉඩකඩ තියෙනවා වගේම සමහර විට පැවති ගැටලුවක් හදිසියෙම අවසන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබේ සම ඇස් හෝ දත් සම්බන්ධයෙන් තුලා ලග්න හිමි ඔබ කනස්වල්ලට පත් වෙලා සිටියා නම් අන්නේ ගැටලුව ජූලි මාසයේදී අවසන් වෙන්නත් ඉඩකඩක් පෙන්වුම් කරනවා. එක්කෝ හදිසියේ ඒ වගේ රෝග තත්ත්වයක් ඇති වෙනවා. එහෙම නැත්නම් තිබුණු රෝග තත්ත්වයක් හදිසියෙම නිමාවටපත් වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ මේ සිකුරු වටේ ගමන් කරන කාලේ. ඒ වගේම තුලා ලග්න හිමියන්ගේ යම් වැඩක් හදිසියේ නතර වීමක් වෙනවා කියලා පේන්න තියෙනවා. සිකුරු 8 වෙනි රාශියේ ගමන් කිරීම නිසා. ඒ වගේම කිසියම් අමතර ආදායමක් ලැබෙන බවකුත් පේන්න තියෙනවා. වගේම කියන්න ඕන ඔබට සිකුරු ග්‍රහය නිසා බලාපොරොත්තු නැති තරම් ලොකු ලාභයක් ලබා දෙන්නත් ජූලි මාසයේ අවස්ථාව උදා වෙන්න ඉඩ තියෙනවා. ඔබේ ධනස්ථානාධිපතියා අඟහරු ග්‍රහය. අඟහරු ඔබේ 11 වන රාශියේ සිටිනවා. අන්න ඒ නිසා ඔබට ජූලි මාසයේදී මුදල් ලැබීම් පෙන්වුම් කරනවා. ඔබට කුසිකර්මාන්තයෙන් පාරම්පරික දේපල වලින් වගේ දේවල් වලින් කිසිම ප්‍රතිලාභයක් ලැබෙන බවක් පේන්නේ නැහැ. ජූලි මාසයේදී ඔබට ව්‍යාපාර කටයුතු වලින් තමයි ලාභයක් ලැබෙන්න ඉඩකඩක් පෙන්වුම් කරන්නේ. සමස්තයක් විදිහට බැලුවහම තුලා ලග්න හිමි ඔබේ මාසික කේන්ද්‍ර සටහන අනුව ඔබට උදා වෙලා තියෙන ග්‍රහයෝග නිසා ඊටමත් යහපත් මාසයක් වෙනවා කියලා නම් නිසකවම කියන්න පුළුවන්. මුදල් තත්ත්වය තරමක් හොඳ වෙනවා කියලාත් කියන්න පුළුවන්. ඔබට ලොකු දරුවන් සිටියත් කුඩා දරුවන් සිටියත් ඔන්න ඔබට දරුවෝ නිසා ටිකක් කරදර වෙන්න වෙන බව නම් පෙන්වුම් කරනවා. ඔබේ දරුවන් ගැන කියවෙන 5 වන රාශියේ රාහු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් අවුරුදු 1-17ත් ඇතුළත ඔබේ දරුවෙක් ඉන්නවා නම් අන්නේ දරුවගේ
ජීවිතයට නම් ජූලි මාසය තරමක් හොඳයි. අධ්‍යාපනයටත් යහපත් කාලයක් වෙනවා. වැඩිමල් දරුවෙක් ඉන්නවා නම් අවුරුදු 18ට වැඩි අන්නේ දරුවාගේ රැකියාවක් කරනවා නම් ඒ රැකියා ජීවිතය තුල හදිසියම වගේ ලාභයක් වගේ ජීවිතේ ඉදිරි දැක්මක් ඔබ පණිවිඩයක් වගේ විශාල සාර්ථකත්වයක් ලැබෙන්න ඉඩ කඩක් පෙන්වම් කරනවා. සමස්තයක් විදියට බැලුවහම තුලා ලග්න හිමි ඔබේ දරුවා ලොකු වුණත් පොඩි වුණත් ජූලි මාසයේ ඒ දරුවට හොඳ වෙනවා. ඉතින් අපේ සහෘද හිතවතුනි ඔබේ රැකියාව ගැන කතා කෙරුවොත් ඔබේ මාසික කේන්දර සටහනට අනුව සෙනසුරු ග්‍රහය 6 වෙනි රාශියේ තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ කියන්නේ සෙනසුරු ග්‍රහයාගේ සහ අඟහරු ග්‍රහයාගේ ෂඩාෂ්ටක යෝගයක් ඇති වෙනවා කියලා. ඉතින් ඔබ රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔබට යම් පීඩනයක් ඇති වෙන්න ඉඩ කඩක් පෙන්වම් කරනවා. ඔබට පැවරෙන ඕනෑම වැඩක් නිසා මානසික ව්‍යාකුල තත්ත්වයක් වගේ ඇති වෙන්නත් ඉඩ කඩක් පෙන්වම් කරනවා. ඒ වගේම ජූලි 11 වෙනිදා ඉඳලා ජූලි 31 දක්වා ඔබේ ව්‍යාපාරවල දියුණුවක් ඇති වෙන බවකුත් පෙන්වම් කරනවා. සමස්තයක් හැටියට බැලුවාම අඟහරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයාගේ ෂඩාෂ්ටක යෝගය නිසා යම් පීඩන තත්ත්වයක් ඇති වෙන බව නම් පේන්න තියෙනවා. නමුත් වැඩෙත් හොඳ වේවි. ඒ කියන්නේ ඔබට හොඳ ව්‍යාපාරික දියුණුවක් ඇති කරන කාලයක් වගේම හොඳ වාසියකුත් ඇති වෙන බවක් තමයි පෙන්වම් කරන්නේ. විවාහ ජීවිතය ගැන කතා කරනවා නම් තුලා ලග්න හිමි ඔබේ ජූලි මාසයේදී ජූලි 1 වෙනිදා ඉඳලා ජූලි 31 දක්වා කතා කළොත් සහකරුට රැකියා ජීවිතයේ උසස් වීමක් වගේ දෙයක් මුදල් ලාභයක් වගේ තත්ත්වයක් ඇති වෙන්න ඉඩ කඩක් පෙන්වම් කරනවා. ඒ වගේම අඟහරු ග්‍රහය වගේම කේතු ග්‍රහයගේ සංයෝගයක් පවතින මේ ජූලි මාසය නම් සහකරුට බඩේ ආබාධ සෞඛ්‍ය ගැටලු වගේ ඇති වෙන්න ඉඩ කඩක් පෙන්වම් කරනවා. ජූලි මාසය තුල බුධ ග්‍රහයාගේ දුර්වල පිහිටීම නිසා ජූලි 1 වෙනිදා ඉඳලා ජූලි 12 වෙනිදා දක්වා ඔබ මොන විදිහේ ව්‍යාපාරිකයෙක් වුණත් තමන්ගේ සේවා දායකයත් එක්ක ඔන්න බහිම්බස් වීමක් වගේ දෙයකට නැඹුරු වෙන්න පුළුවන්. සේවකයන් සමග එකට එක කියා ගැනීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ජූලි 13 වෙනිදා ඉඳලා ජූලි 31 දක්වා කාලය බැලුවොත් මේ කාලය තුල තමයි යස් යෝගය උදා වෙන්නේ තුලා ලග්න හිමි ඔබට. ජූලි 13න් පස්සේ ඔබට විශේෂ මුදල් ගනුදෙනුවක් සමහර වෙලාවට විදේශ මුදල් ගනුදෙනුවක් වෙන්න පුළුවන් ලැබෙන්න ඉඩ කඩක් වාසනාවක් පෙන්වම් කරනවා. ඒ වගේම ජූලි 13 වෙනිදා ඉඳලා ජූලි 31 දක්වා ඔබට හොඳ ව්‍යාපාරික දියුණුවක් ලැබෙන කාලයක් කියලාත් කියන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන ජූලි 1 වෙනිදා ඉඳලා ජූලි 12 වෙනිදා දක්වා ඔබට ගොඩක් ලොකු වියදම් දරන්න සිද්ධ වෙන කාලයක් වෙන්න ඉඩ කඩ පෙන්වම් කරනවා. ඒ වගේම ඔබේ මානසික ව්‍යාකුල තත්ත්වයකුත් මේ කාලය තුල තියෙන්න පුළුවන්. ජූලි 13 වෙනිදා ඉඳලා ජූලි 31 වන විට මේ දේවල් ඔන්න වෙනස් වෙලා යනවා. ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි හොඳින් සිද්ධ වේවි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන ව්‍යාපාරිකයන්ට ජූලි මාසය හොඳ නරක කියන දෙපැත්තෙන්ම මිශ්‍ර ප්‍රතිඵල ඇති කරන බව. ඉතින් 2025 ජූලි මාසයේ තුලා ලග්න හිමි ඔබට යහපත්ම සුබම සුබ වාසනාවන්ත මාසයක්ම වේවා. තෙරුවන් සරණයි. ස්තුතියි. සුබ දවසක්.